මම අද මේ දවස්වල වයිරල් වෙන අර ජපනීස් චීස් කේක් එක චුට්ටක් try කරලා බලන්න කියලා තමයි හැදුවේ. මම දැක්ක එක ලංකාවේත් ගොඩාක් හදලා තියෙනවා. ඉතින් මටත් හිතුණා ඒක හදලා බලන්න ඕනි කියලා. ගොඩක් වීඩියෝස් වල දැක්කා ජපාන් වල ගන්න තියෙන යෝගට්ස් වලින් මම හිතන විදියට අර කොස්ටකෝ එකේ තියෙන කොස්කෝ එකේ තියෙන ඔරිජිනල් ග්‍රීක් යෝගට් එකෙන් මේක හැදුවහම තවත් රස ඇති සමහර විට. මම මේක ගත්තේ නම් නිකන් සාමාන්‍ය සුපර් මාකට් එකකින් ජපාන් වල තියෙන සාමාන්‍ය සුපර් මාකට් එකකින්. මේකයි මම මේක ගොඩක් වීඩියෝස් වල දැකපු හින්දා තමයි මේක ගත්තේ. මේකයි මේ බිස්කට් එකයි. මේ බිස්කට් එක තමයි ගොඩාක් ඒ වගේ තිබුණේ. තව මෙන්න මේ බිස්කට් එකක් තිබුණා. මේකත් ගොඩක් අය දාලා පාවිච්චි කරලා හදලා තියෙනවා. ඉතින් මම ඒකත් දාලා හදලා බලන්න සාමාන්‍ය යෝගට් එකත් අරගෙන ආවා. මට මේක හරිම රසයි. චීස් කේක් ෆ්ලේවර් එක තියෙනවා. ගොඩක් රසයි. අර ඔරිජිනල්ම චීස් කේක් නෙමෙයි. හැබැයි ඇත්තටම හරිම රසයි. මේක මම නිකන් හදපු එක. නිකන් යෝගට් වලින් ඒක හොඳයි. හැබැයි ඒකට වඩා අරක නම් හරිම රසයි. මේක ගොඩාක් රසයි. හරිම රසයි. කාලා බලන්නකෝ යාළුවා.